කැලණි ගඟේ අධි අවදානම් ගම් අතුර තත්වය මේ තිබෙන මට්ටමට වඩා තවදුරටත් ඉහළට යාවිද? බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයයි අපි බලමු කැලණි ගඟේ වතුර මට්ටම කොහොමද ඉහළට නගින්නේ කියලා. මුලින්ම අපි ඔබට සඳහන් කරා අවිස්සාවේල ප්‍රදේශයෙන් ඔබට පේනවා අවිස්සාවේල ප්‍රදේශයෙන් කැලණි ගඟේ ජල මට්ටම අධි ගම් අතුර අවදානමේ සිට දැන් අවිස්සාවේලේ ඉඳන් කැලණි ගඟේ ජල මට්ටම පහළට ගලාගෙන යන ආකාරය මීටර 18.01 ඉඳන් 17.02 දක්වා අඩු වෙලා තියෙනවා. කැලණි ගඟේ ජල මට්ටම හංවැල්ල ප්‍රදේශයෙන් සලකා බැලීමේදී අධි ගම් වතුර අවදානම් මට්ටමේ තවමත් තිබෙන්නේ. හැබැයි අධි ගම් වතුර අවදානම් මට්ටමේ සිට වතුර තත්වයේ ජල තත්වයේ හිමීට බැහැගෙන යන ආකාරය ඔබට දකින්නට පුළුවන් හංවැල්ල ප්‍රදේශයෙන් මීටර 10.82යි දැන් මීටර 10.8.0ක් දක්වා අඩු වෙලා තියෙනවා. හැබැයි අධි ගම් වතුර මට්ටමේ තියෙන්නේ මේ ජලය බැහැගෙන යනවා. මේ ජලය බැහැගෙන යන්නේ නාගලගම් වීදියට. ඒ කියන්නේ කොළඹ ප්‍රදේශයට තමයි මේ ජලය බැහැගෙන යන්නේ. ඔන්න කොළඹ ප්‍රදේශයට එනකොට නාගලගම් වීදියට එනකොට ජල මට්ටම අධි ගම් වතුර අවදානම් මට්ටමේ ඉඳන් ඉතාම ඉහළට ගමන් කරමින් සිටින නිසා තවදුරටත් කැලණි ගඟේ ජල මට්ටම වර්ධනය වෙනවා. ඔබට පේනවා මේ රේඛා අනුව අපි බැලුවොත් එහෙම නාගලගම් වීදියේ ජල මට්ටමේ වර්ධනය වීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අද උදෑසන 6ට අඩි 7.05යි. අද උදෑසන 8 වෙද්දී අඩි 7.2යි. අද උදෑසන 9 වෙද්දී අඩි 7.3යි. උදෑසන 10 වෙද්දී අඩි 7.35ක් දිගින් දිගටම වර්ධනය වෙනවා. මොකද හේතුව හංවැල්ල ප්‍රදේශයේ අධි ගම් වතුර අවදානම් තත්ත්වයේ කෙමෙන් පහව යනකොට ඔන්න අනිත් පැත්තට නාගලගම් වීදියේ ජල මට්ටම අධි ගම් වතුර තත්වයෙන් උඩට තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා තවදුරටත් තත්ත්වය භයානකයි. හංවැල්ල සහ නාගලගම් වීදිය අවත සියලු දෙනා ඉවත් වන්න.